චීනයේදී චෙන්, ජපානයේදී සෙන්. බුදුදහම ඒ වගේ මේ මිනිස්සුන්ගේ ජීවිත පහසු කරපු දේශනාවක්. විශේෂයෙන් සෙන් බුදුදහම ජපානයෙන් චීනයෙන් ජපානයට යන්නෙම ඒ කාලේ තිබුණ දේශපාලනික අර්බුදයකට විසඳුමක් විදිහට. චීනයට ජපානයෙන් අවස්ථා කිහිපයකදී යුද්ධමය ප්‍රහාරයන් කිහිපයක් විවිධ රජවරුන්ගේ කාලවල ලැබෙනවා. ඉතින් ඒකට රියැක්ට් කරන්නට අපහසු නිසා දේශපාලනික වශයෙන් දූත සේවාවන් කිහිපයක්ම ජපානයට යවනවා. අර තිබුණ තත්ත්වය වැඩ පවත්වන්න. ඒක තමයි ඒකේ ආරම්භ වෙන්නේ. නිසා මිනිස්සුන් ප්‍රායෝගිකත්වයෙන් ඉහළගයක් මිනිස්සුන් ඇති කරලා දෙනවා. ඒක මහායාන දර්ශනය තුළ තේරවාදය ටිකක් ගැඹුරු සහ දාර්ශනික පැත්තකට මුහු වෙනවා, එකතු වෙනවා. හැබැයි ඒක ලංකාවේ මුල් කාලීනව බුද්ධහම ලැබෙනකොට එච්චර දාර්ශනික අගයක් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරුම් ගන්න පහසු ධර්ම කාරණා තමයි මහින්දාගමනයේදී මිදුමහමියන් පවා දේශනා කරනවා. පස්සේ කාලීනව මේක ටිකක් ගැඹුරු බවට පත් වෙනවා. හරය ගැඹුරු වෙනවා. මිනිස්සුන්ට තේරුම් ගන්න අපහසු ධර්ම කරුණු එළියට එනවා. වර්තමානයේ වෙනකොට නම් තේරවාදය කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට ග්‍රහණය කරන්න බැරිම තැන තියෙන එකක්. හේතුව බුදුන් වහන්සේගේ සමහර දේශනා තියෙනවා ප්‍රායෝගිකත්වයෙන් ඉහළ අධික තියෙන. ඒ දේශනාවල් වැහිලා උඩට ඇවිල්ලා තියෙනවා ප්‍රායෝගික නොවන ප්‍රැක්ටිකැලිටිකින් සීලෝ වන සාමාන්‍ය පොදු ජනතාවට වැදගත් නොවන පොදු ජනතාවට ග්‍රහණය කරගන්න බැරි සමහර අවස්ථාවල බුදුන් වහන්සේම රහතන් වහන්සේලා වෙනුවෙන් මාර්ගලාදී වෙනුවෙන් ආර්යයන් වෙනුවෙන් දේශනා කරපු දේශනා විශේෂයෙන් ශාස්ත්‍රවරු අපි එදක්වා හිටපු ශාස්ත්‍රවරු ගුරුවරු විවිධ පරම්පරාවල් මගින් සාමාන්‍ය ජනසතුක වගේ. ඒකට වෙන්නේ අතරම මිනිස්සුන්ට මේකේ අගය තේරුම් ගන්නත් මිනිස්සුන්ට දැනනවම තියෙනවා. ඒ ලාංකික බුදුදහමට වෙලා තියෙන ලොකුම කරදරේ කලබගැනීම තමයි බොහෝ කාලයක් සිට අපි මිනිස්සුන්ට ලං වෙනවා වෙනකොට මිනිස්සු අපෙන් ඈඩ් කරන ධර්මයක් දේශනා කරනවා තියෙනවා. ධර්මයෙන් ඈඩ් කරනවා. ඒතර මිනිස්සුන්ට ප්‍රායෝගික ජීවිතයේ වැදගත් වෙන දේවල් අපි දේශනා කරන්නේ. ඉතින් ඒවා නිසාම අද මතුවලා තියෙන තත්ත්වය ලංකාවේ රටක මිනිස්සු දේශනාවෙන් ඈඩ් වෙනවා. මිනිස්සු ශාස්ත්‍රවලින් ඈඩ් වෙනවා. මිනිස්සු බාධාහන තැනින් ඈඩ් වෙනවා. ධර්ම මාර්ගයේ කියලා මිනිස්සුන්ට පෙන්නලා තියෙන වැරදි තැනක ඉඳන් මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා යාලා ප්‍රායෝගිකත්වයෙන් හටනවා. ඒකට නිකම්ම සමාජ ස්ෆෝටනයක් යම් තැනකදී ග්‍රහණය කරගන්න බැරි වෙච්ච තැනදී ස්ෆෝටනයක් ඇති වෙනවා. ඒක තමයි අපිට අද විශේෂයෙන් මේ බුද්ධාගම ඇතුලේ වෙලා තියෙන සංවේදීය. ඉතින් හිතන්න ජපානය, චීනය වගේ රටවල්, තායිලන්ත වගේ රටවල් ඉක්මනින් ශීඝ්‍ර දියුණුවකට ලෝකෙ ගියේ ඒ රටවල් වලට ලැබුණ මහායානික දර්ශනවාදයේ තියෙන ප්‍රායෝගිකත්වය නිසා. බෝධිසත්ව සංකල්ප වගේ සංකල්පයකින් මිනිස්සුන්ගේ ජීවිත මානුෂීය කරනවා. අනෙක් මිනිස්සු ගැන හිතන මිනිස්සු බිහි වෙනවා. අදටත් ජපානයේ වගේ රටකට ගියාට පස්සේ හොඳට පේනවා මිනිස්සු තමන් ගැන හිතනවට වඩා තමන් ගාව ඉස්සරහින් ඉන්න පුද්ගලයා ගැන හිතනවා. ඒක මහායාන
දර්ශනයෙන් ලැබිච්ච ආවාසය නිසා තමන්ගේ වාහනයට කලින් තමන්ගේ ඥාතියන්ගේ සහෝදරයාගේ හිතවතාගේ වාහනේ යන්න අවස්ථාව දෙනවා. තමන් ඉන්න පොලිමේ තමන්ට ඉස්සරහින් තව කෙනෙක්ට යන්න අවස්ථාව දෙනවා. අපේ රටවල එහෙම වෙන්නේ නැහැ. ඒ හේතුව අර මිනිස්සුන්ට අවශ්‍යම කරන ප්‍රායෝගික ධර්මය අපිට දේශනා කරන්න බැරි වෙලා තියෙනවා. අපි දේශනා කරන්නේ නැතුව ඉන්නවා. එතකොට සෝද සූත්‍ර තියෙනවා. හරි බරපතල ගැඹුරු කරුණු දේශනා කරන මේ වගේ දේශනා අපිට දකින්න හම්බෙන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. දැන් උදාහරණයක් විදිහට ව්‍යග්ගපඤ්චය සූත්‍රය වගේ සූත්‍රයක් විශේෂයෙන් ආර්ථික කළමනාකරණය ගැන මිනිස්සුන්ට උගන්වන සූත්‍රයක් උන්වහන්සේගේ. හැබැයි ඒ සූත්‍රය අපේ ජනගත වෙලා තියෙන ප්‍රමාණය හරිම අඩුයි. ඒකේ කතා කරනවා මුදල් කළමනාකරණය සම්බන්ධයෙන්, ධනය කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන්. ඒ වගේම මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් ධනය පරිහරණය කරගන්නේ කොහොමද? ධනය උපයා ගන්නා මාර්ග මේ වගේ කරුණු විශාල ප්‍රමාණයක් ඒ සූත්‍රය අන්තර්ගත වෙනවා. හැබැයි මේ වැදගත් මිනිස්සුන්ට ළඟම මිනිස්සුන්ට දැනෙනම ඒ වගේ සූත්‍ර වගේ දේශනා අතහැරලා අපි මිනිස්සුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ මිනිස්සුන්ට ග්‍රහණයට හසු නොවන මේ මහා ගැඹුරු බරපතල දේශනා කියන්නේ යෑමෙන් කාලයක් තිස්සේ මාධ්‍ය තුනත් මාධ්‍යයේ පරිබාහිරවත් මිනිස්සුන්ව මගේ භාෂාවෙන් කියනවා නම් මිනිස්සුන්ව අතරමං කරනවා. නිසා දැන් මම හිතන්නේ මිනිස්සුන්ට ප්‍රායෝගිකත්වය අවශ්‍යයි. මිනිස්සුන්ට අවශ්‍ය ජීවත් වෙන්න කොහොමද කියලා ගන්න. ධර්මයට අනුව මිනිස්සුන්ට අවශ්‍යයි ධනෙ උපයන්න. මිනිස්සුන්ට අවශ්‍යයි පෝසක් වෙන්න. මිනිස්සුන්ට ප්‍රායෝගිකත්වය දෙන්න අවශ්‍යයි. ඉතින් සාස්ත්‍රූරු දැන් කරන්න ඕන. මිනිස්සුන්ට ප්‍රායෝගිකව ජීවත් වෙන්න ඉගෙන ගන්න එක. ඒකට අවශ්‍ය කරන දේවල් දේශනා කරනවා. මේ මහා බරපතල ගැඹුරු ධර්ම කාරණා මිනිස්සුන්ට පැහැදිලි කරලා දැන් හෙම්බත් වෙලා ඉන්නේ. නිසා හෙම්බත් වෙච්ච සමාජයක් නැත්නම් තුවාල වෙච්ච සමාජයක් අපි ඉස්සරහින් ඉන්නේ. ඒ තුවාල වෙච්ච සමාජය සූපත් කිරීමේ කාර්යභාරය භික්ෂුව ඒ තමයි කර්මකට ගන්න ඕනේ. අරගෙන ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වෙනදී මාර්ගය මිනිස්සුන්ට කියලා දෙන්න ඕන. ඒක තමයි මගේ අදහස.